සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා මාමන් තෙනුව බ්ලොග්ස් වලට. ඉතින් මේ ගංවතුරෙන් පස්සේ සතිය ගෙවුණු විදිය, ඒ සතියේ අපි හිටියේ මහත්තයාගේ අම්මලාගේ ගෙදර. ඉතින් අපි කරදරේ වැටුණු වෙලාවේ අපේ මදවස් කරගන්න ඒ හැමදේටම අපිට උදව්වට ආවිල්ලා තාත්තට එයාගේ කුඹුර වපුර ගන්න බැරි වුණා. ඉතින් මායි අයියයි හිතුවා තාත්තට කුඹුර වපුරලා දෙනවා කියලා. ඉතින් අපි ඒ සතියම හිටියේ එහෙනේ. සැරින් සැරේට අයියා නම් නිතරම ගෙදර බලන්න යනවා. හැබැයි මායි පුතායි එක්කරගෙන ගියා. ඒ වුණත් එක දවසක අපි දෙන්නත් ගියා තාත්තට කුඹුර වපුරලා දෙන්න. මොකද මේ පැත්තේ තියෙනවා කුඹුරු ගොයන් තියෙනවා. ඉතින් තාත්තා වපුරන තැනට පහුවෙලාම තියෙන තාත්තා තමයි කුඹුර වපුරන්න. ඉතින් තාත්තට කපන්න පහු වෙනවනේ. එතකොට අපි අලින්ගෙන් කුඹුර ආරක්ෂා කරගන්න අමාරුයි අපිට. ඒ නිසා ඉතින් ඉක්මනටම තාත්තට වපුරලා දෙන්න ඕන කියලා තමයි අපි හිතුවේ. ඉතින් ඔන්න අපේ පුංචි පැංචා හොඳටම සෙල්ලමට තමයි හරි ආසයි කොහොමද මඩ අත ගන්න වතුරේ නටන්න. ඉතින් හොඳට සෙල්ලම් කර කර ඉන්නේ බස් එකකුත් අරගෙන. අර ඈතින් ඉන්නේ අයියා කියන්නේ මහත්තයා. එයාලා ඉන්න තැනට දීපු එක අනිත් හැම වෙලාවකම මෙන්න මේ විදියට ඇවිල්ලා මෙතන කොටුවක් තියාගෙන වාඩි වෙලා හිටියා. අන්න ඒ විදියට තමයි අපේ ගංවතුර සතිය ගෙවුනේ. අර ඈතින්ම ඉන්නේ මහත්තයාගේ තාත්තා. ඊට ඉස්සරහින් ඉන්නේ මහත්තයා. ඔයාලට පේනවා ඇති මුළු කුඹුරේ ආයතම අපි තුන් හතර දෙනා විතරයි ඉන්නේ. අනිත් ඉතින් අපිට වපුරලා ඉවර කරලා තියෙන්නේ. චුට්ටක් එන්න බබා මෙහාට. එන්නකො චුට්ටා. මොකද ඔයා කරන්නේ? මොකද කරේ? මොකද ඉතින් සෙල්ලම ඔයාගේ? මෙහෙට එන්නකො චුට්ටක් ඉතින්. සිරිපාද කියලා මොකද උනේ බස් එකට? බස් එක කෙලින්ම හන්දකින් පෙල්ලුණා. පෙල්ලුණාද? ඊට පස්සේ කට්ටියන්ට මොකද උනේ? ඉතින් ඩ්‍රයිවර් වැරදීනේ නංගා. පදම් ගියපු විදිය ඩ්‍රයිවර් එයාලා ආරක්ෂා කරගෙන ඉපෑ යන්න. බ්‍රේක් නැහැ කිව්වද? ෂයියෝ. දැන් ඉතින් මොකද කරන්නේ? දැන් මනුස්සයන්ගේ මෙන්න මෙතෙන්ට තියෙන වතුර. මේ මෙතෙන්ට මූණ ළඟටම තියෙනවා. යන්නත් බෑ. පේන්නේ නිසා අද එක්කෙනෙක් කිව්වා JCB එකක් ගන්න කියලා. එහෙමද? අද අපි වෙලේ ඇවිල්ලා ඉන්නේ. ඔන්න බස් එකෙන් කඳු වැටිලා. අද කඳු වැටෙනවා. සොග්ගොලෙකින් වැටෙන්නේ. ඒ බස් එක. කොහොමද බස් එක? ඇල්මවලා. හේද ගන්න බෑලු. කම්බෝ පාටයි. එන කම්බෝ ඉස්සන් මා පාටයි ඉන්නේ. Ada
මං හස්බන්ඩ් ඉන්න තැනට යන ගමන් ඉන්න වී අලවි එකක් කරගෙන මේර යන්නේ බාටක් දාගෙන පාට දෙකක් දාගෙන ඉස්සරහට ඉර දන්නෙත් නෑ තමයි අපේ වෙලේ වැඩ අන්න මේ හස්බන්ඩ් වී ගහන ගමන් ඉන්නේ ඇතින් පුතා සීයට වතුර අරගෙන ගිහින් දීලා තමයි තියෙන්නේ වතුර බොන්න. ඉතින් මේ වෙලාවේ අපේ බල්ලෝ දෙන්නත් ඇවිල්ලා ඉන්නේ අපේ තනියට අපේ කිව්වට තාත්තලාගේ බල්ලෝ දෙන්න. ඉතින් එයාලා දෙන්නත් ඉන්නවා. ඉතින් ඔහොම තමයි දවස ගෙවුනේ අපේ. හවස 4:00 විතර වෙනකන් අපි මේ විදියට වෙලේ වැඩ කරා. යන්න මෙහෙම මොකද බෙට්ටා මොකද දැන් ඔතනින් මෙයන් ඉතින් එහෙනම් ඉතින් හැමෝටම උත්සරණයි ආයෙම වීඩියෝ එකකින් හම්බ වෙන්නම් එතකන් හැමෝටම පරිස්සමෙන් සතුටින් ඉන්න